ගණිතය කියන්නේ එදින්දා ජීවිතයේදී ගොඩක් අත්‍යවශ්‍ය වන දෙයක්. අපේ ජීවිතේ ගොඩක් වැඩ කටයුතු පහසු කරගන්න අපිට මේ ගණන් භාවිතා කරන්න වෙනවා. ඒත් ගොඩක් දෙනෙක් හිතන්නේ මැත්ස් කියන්නේ හරි අමාරු සබ්ජෙක්ට් එකක් කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අකමැති විෂයක් තමයි මේ ගණිතය කියන්නේ. මොකද වෙන විෂයන් වගේ කටපාඩම් කරලා ගණන් විභාගෙට උත්තර ලියන්න බැහැ. ඉතින් ගොඩක් අයට අමාරු මේ විෂයට ඒකක් ගන්න පුළුවන් විදිහේ ටිප්ස් ටිකක් තමයි අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. පළවෙනිම දේ තමයි ඔය කොයි වෙලාවෙවත් හිතන්න එපා ඔයාට මැත්ස් බැහැ කියලා. ඔයාට මේ සබ්ජෙක්ට් එක අමාරු වෙන්න පුළුවන්. එහෙමයි කියන්නේ ඔයාට මේ සබ්ජෙක්ට් එක බැහැ කියන එක නෙමෙයි. ඔයා මහන්සි වෙලා හොඳට වැඩ කරොත් ඔයාට මැත්ස් ඔයාගේ ලේසිම සබ්ජෙක්ට් එක කරගන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලේවත් හිතන්න එපා මට මේ සබ්ජෙක්ට් එක බැහැ කියන එක. ඊළඟ දේ තමයි මැත්ස් ක්ලාස් එක පීරියඩ් එක කට් කරන්නේ නැතුව ඒ වෙලාවට උගන්වන හැමදේම තේරුම් ගන්න බලන්න. ඔයාට ඒ වෙලේ තේරුන්නේ නැත්නම් ඔයා ඔයාගේ ගුරුවරයෙක්ගෙන් හරි යාළුවෙක්ගෙන් හරි අහලා ඒ දේවල් ක්ලියර් කරගන්න. ඔයාට මොන හරි ඩවුට් එකක් තියෙන දේවල් තියෙනවා නම් ඒවා Google එකේ සර්ච් කරලා හරි හොයලා හරි ඒවයි තියෙන concept එක තේරුම් ගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ගණන් හදන්න පුළුවන්. ක්ලියර් නැති දේවල් තියාගෙන ඉස්සරහට යන්න එපා. ඒ වගේම මැත්ස් වලට ක්ලියර්ලි නෝට් එකක් මේන්ටේන් කරන්න. ඊළඟ දේ තමයි ඔයාට ඉස්කෝලේ දෙන හෝම්වර්ක්, පැවරුම් වගේ දේවල් ඒ දවසේම කරලා ඔයාට තේරෙන්නේ නැති දේවල් හොයලා ඒ ගණන් ටික හදන්න. පුළුවන් තරම් ගණන් හදන්න. මේ විදිහට ගණන් හදන්න තමයි ඔයාට තේරෙන්නේ ඒ ගැටලුව කොහොමද අපි සෝල්ව් කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. එතකොට ඔයාට ඒ සමාන ගැටලුවක් ආයි දැක්කොත් ඔයාට තේරෙනවා ඒක කොහොමද ඔයා විසඳන්න ඕනි කියලා. ඒ වගේම සූත්‍ර සමීකරණ වගේ දේවල් කටපාඩම් කරනට වඩා ඔයා බලන්න ඒකේ තියෙන concept එක ඔයාගේ ඔළුවට ගන්න. ඒ කියන්නේ ඇයි ඒක තියෙන්නේ? ඒකෙන් මොකද්ද වෙන්නේ කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔයාගේ ගානට apply කරන්න. එතකොට ඔයාට ලොකු අමාරුවක් නැතුව ඒ දේවල් තේරුම් අරගෙන ගොඩක් ලේසියෙන් ගණන් හදන්න පුළුවන්. ඒ වගේම තමයි ගණන් හදද්දී ගොඩක් භාවිතා වෙන වැදගත් කියලා හිතෙන equations, formulas ඔයාට වෙනම පොතක ලියලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පාඩම් මේසෙ ඉස්සරහා ඒවා ලියලා ඒවා අලවලා තියාගන්න පුළුවන්. නිතර දකින නිසා ඔයාට ඒ දේවල් මතක හිටින ප්‍රවණතාවය වැඩි. තව ක්‍රමයක් තමයි ඔයාට මේ විදිහේ formulas පාඩම් කරන්න ඕන නම් ඔයාට පුළුවන් ඒවා flash card වල ලියලා තියන්න. එතකොට ඔයාට ඒව අමතක වෙච්ච වෙලාවට ඒ ෆ්ලෑෂ් කාඩ් එක බලලා ඒ ෆෝමියුලාස් ගැන මතක් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ලේසියෙන් මේ දේවල් පාඩම් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා පුළුවන් තරම් ගණන් හදන ගමන් ඔයා පුළුවන් තරම් පාස් පේපර්ස් වල තියෙන ගණන් හදන්න try එකක් දෙන්න. ඒ දේවල් වල තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඔයාට පුළුවන් මාකින් ස්කීම් එකක් බලලා හරි ඔයාගේ ගුරුවරයෙක්ගෙන් අහලා හරි ඒ තැන් ක්ලියර් කරගෙන ඒ ගාන හදලා ඒ වගේ ගණන් හදන විදිය ප්‍රැක්ටිස් වෙන්න. මේ විදිහට ගොඩක් ප්‍රැක්ටිස් වෙන එකෙන් ඔයාට පුළුවන් ගණන් ලේසියෙන්ම හදන්න ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඔයා ගණන් හදද්දී එකපාර ගාන හිතින් හදලා සුළු කරලා උත්තරේ ලියන්නේ නැතුව ඒ ගාන ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර හදලා හැම පියවරක්ම පැහැදිලිව ලියලා ඒකේ අවසාන උත්තරේ ගන්න. මොකද එක්සෑම් එකේදී පියවර වලට ලකුණු හම්බ වෙනවා. අනික ඔයා හිතින් හදද්දී කොතන හරි වැරදුනොත් ඔයාට ඒ තැන හොයාගන්න අමාරු. ඒ වුණාට මේ විදිහට පැහැදිලිව පියවරෙන් පියවර හදලා තිබ්බොත් ඔයාගේ ගානේ අන්තිමට ඔයාට අපි හිතමු සත්‍යාපනය කරන්න බව පෙන්වන්න කියලා ගානක් දීලා තිබ්බා කියලා ඒ උත්තරේ එන්නේ නැත්නම් ඔයාට පුළුවන් ආයෙ ගිහිල්ලා බලන්න කොයි පියවරේදීද මම මේ ගාන වැරද්දුවේ කියලා. එතකොට ඔයාට පුළුවන් ඒ වැරදිච්ච තැන ඉඳන් ආයෙ හදන්න. ඒ නිසා ඔයා පුළුවන් තරම් හැම ගානම වගේ හදද්දී ඒකේ තියෙන පියවර ටික එහෙමම හදන්න බලන්න. ඒක ඔයාට ගණන් පුළුවන් වෙන ගොඩක් වැදගත් වෙනවා. අනිත් දේ තමයි ගානක් හදන්න තියෙන එක ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ඔයා දන්න ක්‍රම කිහිපයකට එකම ගාන හදලා බලන්න. මොකද එතකොට එක්සෑම් එකේදී ඔයාට ඒ වගේ ගානක් આવොත් ඔයා දන්නවා මේ ගාන හදන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද කියලා. එතකොට ඔයාට ඒ ක්‍රමය පාවිච්චි කරලා ඒ ගාන හදන්න පුළුවන්. අනික ඔයා ගණන් හදද්දී ඒ ගානට අදාළ ෆෝමියුලාස් මුලින්ම ලියලා ඉන්න.
ඔයා මේ විදිහට ඔයා හදන හැම ගානකටම අදාළ ෆෝමියුලාස් දීලා ගණන් හදන්න පටන් ගද්දි ඔයාට ඒ ෆෝමියුලාස් නිකම්ම මතක හිටිනවා. එතකොට ඒවා අමුතුවෙන් ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ඔයා මේ විදිහට ගණන් හැදුවට පස්සේ පාස් පේපර් එකක ගානක් හැදුවා නම් ඒකේ මාකින් ස්කීම් එක බලලා හරි එහෙම නැත්නම් ඒ ගානේ උත්තරේ වෙන කොහෙන් හරි බලලා හරි ඒ ගාන හරියට හැදුවද කියලා බලන්න. ඔයාට ඒ විදිහට බලන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ ගුරුවරයෙක්ට ඒ ගාන පෙන්නලා ඒ ගාන හරිද මට කොතනද වැරදුනේ අන්න ඒ දේවල් අහලා ක්ලියර් කරගන්න. එහෙම නැත්නම් ඔයාට වැඩිමල් පන්තියක ඉන්න අයියා කෙනෙක්ට හරි අක්කා කෙනෙක්ට හරි කියලා ඒ ගාන බලාගෙන එයාලගෙන් අහන්න මේ ගාන මං හදපු විදිහ හරිද නැත්නම් ඊට වඩා වෙනස් විදියක් තියෙනවද කියලා අන්න එයාලේ කියන විදිවලට try කරලා බලන්න ඔයා මේ ගාන හදන්න. වගේම තමයි ඒ පාඩම ඉවර වෙලා ඔයා ඒ පාඩමට අදාළ ගාන ඔක්කොම හැදුවට පස්සේ ඔයාට පුළුවන් වෙලාවට ආයෙ ගණන් try කරලා බලන්න. එහෙම නැත්නම් ඒ විදිහ අලුත් ගානක් අරන් ඒ ගාන හදන්න බලන්න. පාඩම ඉවරුණා කියලා ඒ ගාන හදන එක නවත්තන්න එපා. මේ විදිහට කරාම ඔයාගේ දිගු කාලීන මතකයට ඒ දේවල් යනවා. එතකොට ඔයාට එක්සෑම් එකට ආයි අමුතුවෙන් ඒ පාඩම පෙරලගෙන ඒකේ ගණක් හදන්න ඕනේ නැහැ. ඔයාට ගණන් කිහිපයක් හදලා ඔයාගේ එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා 6 වසර කෙනෙක් නම් ඔයාට 9 වසරට ගියත් ඒ දේවල් ඒ විදිහටම මතක තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඉස්කෝලේ යන අංගිලා මල්ලිලාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයා කොයි වෙලේවත් ඔයාට ගණන් බැහැ කියලා හිතන්න එපා. කොහොම හරි මහන්සි වෙලා මම ගණන් ටික ගොඩ දා ගන්නවා කියලා හිතන්න. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. ආයෙත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.